කඩුගන්නාවේ නායකගේ ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ. මේ Google Street Views වල ෆොටෝ එකක් 2021. එතකොට අපි බැලුවොත් 2015 නොවැම්බර් වෙද්දි මෙන්න මේ විදිහට තමයි මෙතන තිබිලා තියෙන්නේ. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් විශාල ඉවුරක් මෙතන තිබිලා තියෙන්නේ. ඒ ඉවුර ආශ්‍රිතව තමයි පස් කැපීමක් කරලා මෙතන ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ නම් මේ NBRO වගේ ආයතන වලින් මේවට අප්‍රූවල් දීලා තියෙනවා. එතකොට ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාල එහෙමත් ප්‍රාදේශීය සභා එහෙමත් ඒ කාලවලදී මේවට අප්‍රූවල් දීලා තියෙනවා. මොකද අපි දන්නවා මේ නායෑමක් සිද්ධ වෙන්නේ ජල ප්‍රවාහයක් තියෙන්න ඕන. ඒ ජල ප්‍රවාහය මගින් අර පස් තට්ටුව කොටස් දෙකකට වෙන් කිරීමක් වගේ වීම නිසා තමයි පස බුරුල් වෙලා පහතට කඩා වැටෙන්නේ. ඉතින් ඒ වගේ ස්ථාන අධ්‍යයනය කරන එක NBRO එකේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වගකීමක්. ඉතින් එයාලා ඒ වගකීම පැහැර හැරලාද කියන සැකය තියෙනවා. මොකද මේ වගේ තැනක ගොඩනැගිල්ලක් හදද්දී අප්‍රූවල් දීලා තියෙනවා කවුරු නමුත්. ඔන්න ඕක තමයි ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කියන්න තියෙන කතන්දරේ. Tapi yang